හයි ඉතින් ඔයාලට කොහොමද මේ තියෙන්නේ මම ඔයාලට අලුතෙන් අරන් ආපු වීඩියෝ එක. අලුතෙන් අරන් ආව කිව්වට මේක රෙකෝඩ් කරලා නම් ඒ කියන්නේ වොයිස් කරේ නැති වුණාට වීඩියෝ ක්ලිප්ස් අරගෙන නම් ගොඩක් දවස්. ඔය තියෙන්නේ පොසොන් දවස. මට වීඩියෝස් දාන්න බැරි වුණේ අපිට ටර්ම් ටෙස්ට් තිබ්බනේ. අන්න ඒකයි. දැන් ඉතින් මම දිගටම වීඩියෝස් ගේනවා. ඔය ඉන්නේ ඉතින් ඔයාලගේ යාළුවෙක්ද බලන්නකෝ. මම ඉතින් පාරේ දැක්ක නිසා ඔයාලා අඳුරනවද බලන්න ඔයාලට පෙන්නුවා. දැන් ඔයාලට පුළුවන් මගේ වීඩියෝස් හැමදාම බලන්න. ඉතින් අද මම ඔය පෙන්නන්නේ අපි දන්සල් වලට ගිය විදිහ. කියන්නේ පොසොන් දවසේ ගෙවුන විදිහ. අපි මුලින්ම ගියා අයිස්ක්‍රීම් දන්සලකට. ඒක තමයි ඔය. ඉතින් මටත් අයිස්ක්‍රීම් එකක් හම්බුණා. ඉතින් මම ඒක අරන් එනවා. ඔය තියෙන ඉතින් කාලා මම කාර් එකට නැගිට ඉතින් ඔය නොතන ඇතුලේ පාරේ තමයි තිබ්බේ. ඔය මා ලැබේ. ඊට පස්සේ ඔය තව දන්සලක් අපි ඒකට නම් ගියේ නෑ. ඔය තියන්නේ අනිත් දන්සල. අපි තව දන්සලකට ගියා. ඒකත් අයිස්ක්‍රීම් දන්සලක්. ඊට පස්සේ අපි ඒකෙනුත් අයිස්ක්‍රීම් ගත්තා. කොහොම හරි මට මතකයි පොසොන් දවසට පස්සේ දවසේ මට හොඳටම වුණා. ඒ ඉතින් ඔය හේතුව නිසා තමයි. ඊට පස්සේ අපි ඉතින් ඔය පොලිමක ඉන්නවා මොනවද මන් දන්නේ බනිස් දන්සලක. මට මතකත් නෑ අප්පා. ඔන්න ඔතන තමයි දන්සල තිබ්බේ. ඔයාලා දන්නවද ඔතන අර ඩිපෝ එක එහා පැත්තේ. මට දුන්නා. ඉතින් මං අරන් ආවා. දැන් ඉතින් අපි කන්න හදන්නේ මම කාර් එකට ඇවිල්ලා බැලුවේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි තව දන්සලක හිටියා කඩල දන්සලක. ඕකට නම් මම එච්චර කැමැත්තෙන් නෙමෙයි හිටියේ. අපි ආච්චිටයි මොන හරි ගන්න තමයි උතනින් හිටියේ. එන්න ඒක තමයි උනේ. ඔන්න ඉතින් අපි ගත්තා. ඒ උනාට මමත් කෑවා. ඕක රසයි. හරිද? ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා රාවණා බැලුවා. මුලින් ඉඳන් දැන් අපි රාවණා බලනවා. ඔයාලත් බලන්න මාර ලස්සනයි. එහෙනම් මං අදට ගිහින් එන්න. වීඩියෝ එක බලපු හැමෝටම thank you. වන් කියන දා කරන්න. bye.